ආයිබුවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. අද අපි ඔයාලට අරගෙන ආවේ රසම රස ජෑම් කේක් එකක් හදාගන්න විදිහ. ඉතින් ලේයර්ස් 3කට එක සැරේම තමයි මේක හදාගන්නේ. අපි බලමුකෝ මේක කොහොමද හදන්නේ කියලා. මුලින්ම බිත්තර 4ක් බෝල් එකට දාගන්න. ඒකට ලුණු තේ හැඳි කාලයි, සීනි 150යි. දාලා හොඳට ක්‍රීම් වෙනකම් බීට් කරගන්න. මේ ගානට ආවහම ඇත්තේ. දැන් ඒකට මම තෙල් 90ක් දාගන්නවා. ආයෙත් විනාඩියක් විතර හොඳට බීට් කරගන්න. ඔයාලා තෙල් දාන්න කැමති නැත්නම් දිය කරගත්තු බටර් 90ක් දාන්න. දැන් කිරි 100ක් දාගන්නවා. මේ වැනිලා තේ හැඳක්. ආමන්ඩ් එසන්ස් තියෙනවා නම් තේ හැඳි භාගයක්. ආයෙත් හොඳට විනාඩියක් විතර බීට් කරගන්න. ඒකට මම පිටි 200ක් හලා ගන්නවා. බේකින් පවුඩර් තේ හැඳි 1/4යි. මේ විදිහට මම පරිස්සමෙන් කලවම් කරගන්නවා. ආයෙත් තප්පර 10ක් වගේ වැඩි වෙලා නෙමෙයි බීට් කරගන්න. ඒ ඇත්තේ. අපේ බැටර් එක රෙඩි. මම කොටස් 3කට වෙන් කරගන්නවා මේ වගේ. දැන් මම මේ වගේ රවුන්ඩ් තැටියක් මේක අඟල් 7 රවුන්ඩ් එකක් අරගෙන එක කොටසක් දාලා 180 විනාඩි 15ක් බේක් කරගන්නවා. විනාඩි 15කට පස්සේ මේ අරගෙන ජෑම් දාගන්නේ මම ඒප්‍රිකොට් ජෑම්. ඔයාලට කැමති ජෑම් එකක් දාගන්න පුළුවන්. මේ විදිහට හොඳ මේස හැඳි දෙකක් විතර දාලා හොඳට ස්ප්‍රෙඩ් කරගන්න. දැන් ඒක උඩට තව බෝල් එකකින් බැටර් එකක් දාගන්න. දාලා ආයෙත් 180 විනාඩි 15ක් බේක් කරගන්න. ඒ විනාඩි 15ටත් පස්සේ තව මේ ජෑම් මේස හැඳි දෙක තුනක් දාලා හොඳට ස්ප්‍රෙඩ් කරගන්න. ඔන්න අන්තිම බැටර් එක ඒකට උඩින් දාගන්නවා. මේ විදිහට වක් කරගන්න පුළුවන්. හොඳට වැහෙනකම් වක් කරලා ආයෙ 180 විනාඩි 20ක්. ඔන්න දැන් අපේ කේක් එක රෙඩි. දැන් මම තව ජෑම් ටිකක් රත් කරගත්තු ජෑම් ටිකක් මේ විදිහට උඩින් ගානවා. මම මේ දාගන්නේ වියලි පොල් ටිකක්. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට අයිසින් සීන් ටිකක් උනත් දාගන්න පුළුවන් ජෑම් නොදා. මේ තියෙන අපේ කේක් එක කපලා බලමුකෝ. හොඳ සොෆ්ට් එකට කැපෙනවා. බලමුකෝ දැන් ඇතුලේ කොහොමද කියලා. මේ තියෙන අපේ ජෑම් ලේයර්ස් ටික. ඉතින් හරි රස පාටයි නේද? හරි ලස්සනට කේක් එක ඇවිල්ලා තියෙනවා. හදා ගන්නත් ලේසි එකම බැටර් එකෙන්. තියෙන හොඳ සොෆ්ට් එකට තියෙනවා. අර ලේයර්ස් තුනම හොඳට බේක් වෙලා තියෙනවා. හරි රසයි මේ කේක් එක. ඉතින් හදලා බලමු. හදලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්නකෝ. එහෙනම් ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් රෙසිපි එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.